Alabama, Arkansas, I do love my ma and pa, not the way. Hello ළමයි, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම ගොඩක් හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. මම අද හිතුවා කොහොමද මම උදේ වරුවක් ගත කළේ කියලා ඔයාලත් එක්ක share කරගන්න. දැන් වෙලාව උදේ 6:30යි. මට සාමාන්‍යයෙන් උදේම ඇහැරෙනවා. සමහරක් දවස්වලට පාන්දර වෙනකං ඇහැරිලා හිටියත් ඊළඟ දවසේ උදේ 5:45 මෙන්න මේ වගේ ටයිම් වලට මට නිකම්ම ඇහැරෙනවා. සමහරක් දවස්වලට ඉතින් එහෙම ඇහැරිලා ටිකක් වෙලා ෆෝන් එකත් බල ඉන්නවා. ඉතින් මම දැන් මේ කරන්නේ උදේම නැගිටලා මම නිදාගනිපු ඇඳ පිළිවෙලට අස් කරන එක. බෙඩ්ෂීට් එහෙම පිළිවෙලකට නවලා ඒ ටික අස්වස් කරා. දැන් මම මගේ රූම් එකේ වින්ඩෝස් ටික ඕපන් කරන්න තමයි මේ හදන්නේ. මගේ රූම් එකට උදේට හිරු එළිය හොඳට ලැබෙනවා. ඉතින් මම හරි ආසයි ඒ නිසා උදේට මේ වගේ ටිකක් වෙලා නිස්කලංකව එළිය බලාගෙන ඉන්නකොට මාරම නිදහස්. මෙන්න මේ වගේ පුංචි දේවල් වල තියෙන්නේ හරි ලොකු සතුටක්. ඉතින් මේක තමයි මගේ මෝර්නින් view එක. මම හැමදාම උදේට වතුර බොනවා. ඇත්තටම කලින් නම් මම මේක කළේ නැහැ. පස්සේ මට හිතුණා මේක ඇත්තටම කරන එක හොඳයි කියලා. ඒ නිසා කොහොම හරි මම මේ පුරුද්දට හුරු වුණා. දැන් ඉතින් අනිවාර්යෙන්ම මම නැගිට ගමන් වතුර ටික අනිවාර්යෙන් බොනවා. ඊට පස්සේ මම හිතුවා අද උදේම ජිම් එකට යන්න. මොකද මට ගොඩක් දවසකින් ජිම් එකට යන්න උනේ නෑ. ඒ නිසා ඉතින් මම මේ ජිම් එකට අරන් යන්න ඕන මගේ බෑග් එක තමයි පිළිවෙලට ලේස්ති කරන්නේ. අපේ ගෙදර තිබුණා තැඹිලි වගයක්. ඉතින් මට හිතුණා අද මගේ මෝර්නින් ටී එක වෙනුවට තැඹිලි බොන්න. ඇත්තටම අපේ දවස හරිම රිෆ්‍රෙෂ් එකේ ඒ වගේම හොඳ එනර්ජි එකකින් පටන් ගන්න පුළුවන් මේ වගේ හොඳ ඩ්‍රින්ක් එකක් අපේ ඇඟට වැටුණාට පස්සේ. ඉතින් මේ වගේ හොඳ දේවල් බොනකොට ඒක අපේ හෙල්ත් එකට ගොඩාක් වැදගත් වෙනවා. මම ලෑස්ති වුණා ජිම් එකට යන්න. මට ගොඩක් දවසකින් ජිම් එකට යන්න උනේ නෑ. ඒ නිසා පුංචි කම්මැලිකමකුත් මට දැනුණා. හැබැයි ඉතින් කම්මැලිකම පැත්තක දාලා මං ගැන හිතලා මම ලෑස්ති වුණා ජිම් එකට යන්න. මේ ඉතින් ජිම් එකට යන ගමන් තමයි ඉන්නේ. අන්න මම ජිම් එකට ආවා. දැන් තියෙන ඉතින් වර්ක්අවුට් ටික කරගෙන යන්න. මට හිතුණාද වර්ක්අවුට්ස් කරන ගමන් සෙල්ෆ් කෙයා එක ගැන චුට්ටක් කතා කරන්න. සෙල්ෆ් කෙයා එක කියන්නේ අපි අපිට ආදරය කරන එක. ඒක මහා ලොකු දේවල් වලින් වෙන්න ඕන නෑ. බොහොම පොඩි දෙයක් වුණත් ඇති අපේ හිත සතුටු කරන්න. සමහර දවස්වලට අපි ගොඩාක් බිසි වෙනවා. ඉතින් එහෙම දවස්වලටත් අපිට පුළුවන් නම් අපි වෙනුවෙන් පුංචි හෝ කාලයක් වෙන් කරන්න ඒක ගොඩක් වටිනවා. අපි ගොඩක් වෙලාවට ආදරය කරන්නේ අනිත් අයට. ඉතින් අපි එයාලට ආදරය කරනවා වගේම අපිටත් ආදරය කරන්න ඕන. මොකද අපිට හැපි මයින්ඩ් එකක් තියෙනකොට තමයි අපේ ජීවිතේ ලස්සනට එන්ජොයි කරන්න පුළුවන් වෙන්නේ. මම ජිම් එකට යන්නේ කෙනෙක්ට ඉම්ප්‍රෙස් වෙන්නවත් පර්ෆෙක්ට් බොඩි එකක් ඕනමයි කියන මයින්ඩ් එකෙන් නෙවෙයි. බට් අපි බොඩි එකත් මේන්ටේන් කරන්න ඕන. සහ ඒත් එක්කම මගේ හෙල්ත් එක ගැනත් හිතලා තමයි මම ජිම් එකට යන්නේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් සෙල්ෆ් කෙයා කියන්නේ සෙල්ෆිෂ් දෙයක් කියලා. නෑ, ඒක එහෙම නෙවෙයි. ඒක අපේ මයින්ඩ් එකට, අපේ බොඩි එකට, අපේ හාර්ට් එකට දෙන්න පුළුවන් හොඳ ගිෆ්ට් එකක්. දවස රස්සලට පටන් ගන්න එක, ඔයාට සතුටු වෙන දෙයක් කරන එක, එතකොට ඔයාගේ හිත නිදහස් වෙන්න කොහෙට හරි ඇවිදින්න යන එක, මේ ඔක්කොම සෙල්ෆ් කෙයා එකේ කොටසක් කියලා මම හිතනවා. කොයිම වෙලාවකවත් ඔයා ඔයාගේ ජීවිතේ අනිත් අය එක්ක කම්පෙයාර් කරන්න යන්න එපා. කෙනෙක්ට හිතෙන්න පුළුවන්
අනේ එයා මාරම ලස්සනයි, ඇයි මං ඒ වගේ නැත්තේ, එයාට මෙන්න මේ දේවල් තියෙනවා, මට මුකුත් නෑ, මෙන්න මේ වගේ එක දේවල් හිතෙන්න පුළුවන්. හැබැයි ඔයාට පුළුවන් ඔයා එහෙම හිතන වෙලාවේ ඔයා වෙනුවෙන් මොකක් හරි හොඳ දෙයක් හිතන්න උත්සාහ ගන්න එක. කවුරු මොනවා කිව්වත්, කවුරු මොනවා හිතුවත් ඔයා ඔයාගේ ගමන යන්න, ඒක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ජීවිතේ හැමදාම පර්ෆෙක්ට් වෙන්න ඕන කියලා දෙයක් නෑ. අපි ස්ලෝවලි ග්‍රෝ වෙන්න ඕන, අපිව තේරුම් ගන්න ඕන, ඒ වගේම අපි අපිට ආදරය කරන්න ඉගෙන ගන්න ඕන. ඔයාට පුළුවන් නම් ඔයාව හරි ලස්සනට බලාගන්න, ඒක ගොඩක් වටිනවා. ඒ වගේම තමයි ඔයා හැමදාම ස්ට්‍රෝං වෙන try කරන්න එපා. සමහර දවස්වලට චුට්ටක් නැවතිලා ඔයාගේ හිත කියන දේත් චුට්ටක් අහලා බලන්න. මම මේ කියපු දේවල් වලින් ඔයාගේ වැලියු එක තීරණය වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඔයාවම චූස් කරන්න, ඔයාවම කෙයා කරන්න, because you deserve care too. පත්තක්කා මෙහෙම කපලා තිබුණාම ආස හිතුණට මම පත්තක්ක කන්න කැමති නෑ. ඒ නිසා මම අද ගත්තා ගස් ලැබූ. අපි වර්කවුට්ස් කරාට විතරක් මදි, අපේ බොඩි එකට හොඳ කෑම බීම දෙන්නත් ඕන. ඒ නිසා තමයි ඉතින් මම අද හෙල්දි චොයිසස් ටිකක් බලන්න ආවේ. මට ඕන වුණේ කූල් නැති ෆ්‍රෙෂ් මිල්ක් ගන්න. හැබැයි එයා ළඟ තිබුණේ නෑ, ඉවර වෙලා කිව්වා. ඉතින් මම තිබුණ ටික අරගෙන දැන් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ගෙදර ඇවිල්ලා ටිකක් රෙස්ට් කරලා මම හැදුවා කන්න. මට හිතුණා අද යෝගටුයි ගස්ලාබෝයි එක්ක හනි දාලා කන්න උදේට. බොහොම සිම්පල් දේවල් වලින් හරි කමක් නෑ. අපේ බොඩි එකට හොඳ දේවල් දෙන්න පුළුවන් නම් ඒකත් සෙල්ෆ් කෙයා එකේ කොටසක් කියලා මම හිතනවා. යෝගට් වලින් අපේ ඇඟට හොඳ ප්‍රෝටීන් ප්‍රමාණයක් ලැබෙනවා. එතකොට ගස්ලාබෝවල විටමින් C, ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙන නිසා අපේ ඇඟට ගොඩක් හොඳයි. ඒ වගේම හනි වලින් හොඳ එනර්ජි එකක් ගන්න පුළුවන් අපේ ඇඟට. ඊට පස්සේ මට හිතුණා මගේ ස්කින් එකට සෙල්ෆ් කෙයා ටයිම් එකක් දෙන්න. ඒ නිසා මම අද ගෙදර තියෙන සිම්පල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් ෆේස් පැක් එකක් දාන්න තමයි මේ හදන්නේ. මම අද මේකට දැම්මේ කොෆි, සුගර් සහ යෝගට්. ඉතින් අපි මේක ඇප්ලයි කරලා එමු දැන්. මුලින්ම අපි හොඳට මූණ වොෂ් කරන්න ඕන. ඊට පස්සේ තමයි මේක ඇප්ලයි කරන්න ඕන. මේක ස්ක්‍රබ් කරනකොට බොහොම පරිස්සමින් තමයි ස්ක්‍රබ් කරන්න ඕන. මේක ඔයාට මූණට විතරක් නෙවෙයි මුළු ඇඟටම යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේක විනාඩි 20ක් වගේ තියලා වොෂ් කරගෙන ආවා. මෙන්න මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ මගේ මූණේ. මට දැනෙනවා මගේ මූණ ටිකක් ලෝ වෙලා වගේ කියලා.
ඉතින් මෙන්න මේ වගේ සිම්පල් මූමන්ට්ස් වලින් තමයි ඔයාගේ දවස ලස්සන වෙන්නේ. එහෙනම් ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. අපි ආයෙම දවසක අලුත් vlog එකකින් හම්බෙමු. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.